සුබ දවසක් සියලු දෙනාට. Java Institute for Advanced Technology ආයතනයේ software engineering degree එකේ selection program එකට මම අද 2D game එක ගැන තමයි මම අද ඔයාලට කතා කරන්න යන්නේ. මේ game එකේ නම Red Hat Boy. මේ game එක මම develop කරගත්තේ HTML, CSS සහ JavaScript කියන language තුන පාවිච්චි කරලා. මේ game එක ප්ලේ කරන්න පටන් ගන්නේ මෙතන තියෙන ස්ටාර්ට් කී එක ක්ලික් කරලා තමයි ගේම් එක ස්ටාර්ට් කරන්නේ. එතකොට යතරතුරදී හම්බෙන ෆ්ලේම්ස් වලට මුණ දෙන්න ස්පේස් කී එක ප්‍රෙස් කරලා ජම්ප් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ගේම් එක ප්ලේ වෙන විදිහ. දැන් ඔයාලට පේනවා මේ ෆ්ලේම්ස් වලින් මේ බෝයිට බේරිලා යන්න බෑ. ෆ්ලේම්ස් වල වැදුනට පස්සේ මේ බෝයි ඩෙඩ් වෙනවා. ඩෙඩ් වුණාට පස්සේ අපිට පේනවා අපි ලබාගත්තු ස්කෝර් ටික ගේම් ඕවර් කියලා වැටලා අපි ලබාගත්තු ස්කෝර් ටික වැටෙනවා. ඊට පස්සේ නැවතත් try again කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට නැවතත් මුලින් ඉඳලා මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගේම් එක ඩෙවලොප් කරගන්න මම HTML, CSS සහ JavaScript පාවිච්චි කරපු හැටි. ඒ වගේම මේ ගේම් එක ඩෙවලොප් කරගන්න මම ගත්ත software එක මොකක්ද කියලා දැන් අපි බලමු. මේ 2D ගේම් එක ඩෙවලොප් කරගන්න මම යූස් කරපු software එක තමයි Visual Studio Code software එක. Visual Studio Code software එකේ files open කරලා තමයි HTML, CSS සහ JavaScript languages තුනම මම කෝඩින් කරගත්තේ. දැන් අපි බලමු HTML language එකට අදාළව මම codes කොහොමද කෝඩින් කරගෙන තියෙන්නේ කියලා. HTML වලදී තමයි මේ 2D game එකට අදාළ සියලුම create වැඩ ටික මම create කරගෙන තියෙන්නේ. HTML වලදී මේකට අදාළ මේ ගේම් එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් ඇඩ් කරගන්න ටික, වර්ඩ්ස් ඇඩ් කරගන්න ටික, ඒ වගේම ගේම් එකේ ක්‍රියේට් වෙන ටික සම්පූර්ණයෙන්ම ක්‍රියේට් කරගෙන තියෙන්නේ මේ HTML එකෙන්. මේ ඔයාලට පේන්න තියෙන්නේ මම HTML එකේ කෝඩ්ස් කරගත්තු කෝඩින් ටික. දැන් අපි බලමු CSS වලදී මම කෝඩින් කරගත්තු කෝඩ්ස් ටික. CSS වලදී තමයි මම මේ 2D ගේම් එකට අදාළ සියලුම ස්ටයිල්ස් ටික කරගත්තේ. මේ ගේම් එක ලස්සන කරගත්තේ මේ CSS වලින්. මේ ගේම් එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් එක, බෝයිගේ ඉමේජ් එක, ඒ හැම දෙයකම මාජින් টොප් එක, මාජින් ලෙෆ්ට් එක, බෑග්ග්‍රවුන්ඩ් සයිස් එක, එතකොට වර්ඩ්ස් වල ෆොන්ට් සයිස් එක, ෆොන්ට් කලර් එක, මේ හැමදේම ක්‍රියේට් කරගත්තේ ස්ටයිල් කරගත්තේ මේ ස්ටයිල් CSS වලින්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ CSS වල මම කෝඩින් කරගත්තු කෝඩ් ටික. හරි, ඊළඟට අපි බලමු JavaScript වලදී මම කෝඩින් කරගත්තු කෝඩ්ස් ටික මොනවද කියලා. JavaScript වලදී තමයි මේ 2D ගේම් එකට අදාළ සියලුම ඇනිමේට් වැඩ ටික ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ. මේ පළවෙනියට තියෙන ෆන්ක්ෂන් එකේදී තමයි ජම්ප් ඉවෙන්ට් එකට අදාළ සියලුම කෝල් ටික කරගෙන තියෙන්නේ. ඊළඟට මේ දෙවෙනි තියෙන ෆන්ක්ෂන් එකේදී run ඉවෙන්ට් එකට අදාළ සියලුම කෝඩ් ටික කරගෙන තියෙන්නේ මේ දෙවෙනි ෆන්ක්ෂන් එකේ. ඊළඟට මෙතනදී අපිට පේන්නේ මේ run event එකට අදාළ sounds දාපු ටික, ඒ වගේම image ටික
දාපු ටික ඒ ටික තමයි මෙතනදී අපිට බලා ගන්න තියෙන්නේ. ඒ වගේම මේ මෙතනදී අපිට බලා ගන්න තියෙන්නේ ජම්ප් එකට අදාළ සියලුම කෝඩ්ස් ටික, ජම්ප් එකට අදාළ ඔඩියෝ දාපු ටික, ජම්ප් එකේ ඉමේජස් ටික මාරු කරපු විදිය, ඒ හැමදේම මේ කෝඩ්ස් ටික බලා ගන්න තියෙන්නේ අපිට මෙතනදී. ඒ වගේම තමයි බෑග්ග්‍රවුන්ඩ් එක මූව් කරගත්තු එකත් අපිට මේ කෝඩ්ස් වලදී බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්කෝ ටික අප්ඩේට් වෙන වැඩේ කරගෙන තියෙන්නේ මේ සිලෙක්ට් කරලා තියෙන පෝස්ට් වලින්. ඒ වගේම තමයි මේ 2D ගේම් එකේදී ෆ්ලේම්ස් ටික අපි දාගෙන තින්නේ මේ කෝඩ්ස් වලින්, මේ කෝඩ්ස් ටිකෙන්. ඒ වගේම බොයි ඩෙඩ් වෙන කෝඩ්ස් ටික අපි දාගෙන තින්නේ මේ සිලෙක්ට් කරලා තියෙන කෝඩ්ස් වලින්. ඒ වගේම මේ අවසාන දාගෙන ෆන්ක්ෂන් එකෙන් තමයි අපේ ස්කෝර් ටික මේ වෙලාවේ නැවත රීලෝඩ් වෙන්න දාලා තියෙන්නේ.